Good evening, students. අද අපි කතා කරන්න බලාපොරොත්තු වන පාඩම තමයි English alphabet. ඉංග්‍රීසි හෝඩිය. ඔයාලට හිතනවා ඇති මේක නම් පොඩි ටොපික් එකක් නේ කියලා. ඒත් අද ඔයාලට නොදන්න දේවලුත් මෙතන ඉගෙන ගන්න ලැබෙවි. හරි. අපි මුලින්ම බලමු English alphabet එකේ අකුරු එහෙම නැත්නම් letters කීයක් තියෙනවද කියලා. ඉංග්‍රීසි ඇල්ෆබෙට් එකේ අකුරු 26ක් තියෙනවා. ඒ අකුරු දැන් ඔයාලට ස්ක්‍රීන් එකේ බලා ගන්න පුළුවන්. ඒ අකුරු තමයි A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z. දැන් මම ඉංග්‍රීසි ඇල්ෆබෙට් එක ප්‍රොනවුන්ස් කළේ එහෙම නැත්නම් ශබ්ද කළේ සාමාන්‍යයෙන් අපි තවත් කෙනෙක්ට ඉංග්‍රීසි ඇල්ෆබෙට් එක හඳුන්වා දීමේදී ප්‍රොනවුන්ස් කරන ආකාරයට. ඒත් මේ ඉංග්‍රීසි ඇල්ෆබෙට් එකේ තියෙන letters ශබ්ද කරන ආකාරය මත ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. ඒ තමයි තනුව ශබ්ද කළ හැකි අකුරු වන vowel letters සහ තනුව ශබ්ද කළ නොහැකි අකුරු වන consonant letters. දැන් අපි මෙම ස්වර අක්ෂර ඒ කියන්නේ vowel letters සහ ව්‍යංජන අක්ෂර ඒ කියන්නේ consonant letters ශබ්ද කරන ආකාරය බලමු. ස්වර අක්ෂර A අක්ෂරය ශබ්ද කරන ආකාරය A ඈ E අක්ෂරය ශබ්ද කරන ආකාරය A I අක්ෂරය ශබ්ද කරන ආකාරය E O අක්ෂරය ශබ්ද කරන ආකාරය O U අක්ෂරය ශබ්ද කරන ආකාරය U ව්‍යංජන අක්ෂර consonants B අක්ෂරය අල් බයන්න උබ් C අක්ෂරය අල් කයන්න අල් සයන්න උක් උස් D අක්ෂරය අල් ඩයන්න උඩ් F අක්ෂරය අල් ෆයන්න උෆ් G අක්ෂරය අල් ගයන්න උග් H අක්ෂරය අල් හයන්න උහ් J අක්ෂරය අල් ජයන්න උජ් K අක්ෂරය අල් කයන්න උක් L අක්ෂරය අල් ලයන්න ල් M අක්ෂරය අල් මයන්න N අක්ෂරය අල් නයන්න P අක්ෂරය අල් පයන්න උප් Q අක්ෂරය ක්වු ශබ්දය R අක්ෂරය අල් රයන්න රර S අක්ෂරය අල් සයන්න ඉස් T අක්ෂරය අල් ටයන්න උට් V අක්ෂරය අල් බයන්න උව් W අක්ෂරය ඒත් අල් වයන්න වූ X අක්ෂරය උක්ස් ශබ්දය උක්ස් Y අක්ෂරය අල් යන්න Z අක්ෂරය Z කියන ශබ්දය. මේ විදිහට ඉංග්‍රීසි ඇල්ෆබෙට් එකේ letters pronounce කරනකොට ඔයාලටම තේරෙනවා ඇති vowels කියන්නේ තනියම ශබ්ද කරන්න පුළුවන් අක්ෂර, consonants කියන්නේ තනියම ශබ්ද කරන්න බැරි අක්ෂර කියලා වෙන් කරන්නේ ඇයි කියලා. හරි ළමයි අද වීඩියෝ එක ටිකක් දිග වෙලා තියෙන නිසා අද මෙතනින් ක්ලාස් එක නතර කරමු. ඊළඟට ඉංග්‍රීසි ඇල්ෆබෙට් part 2 එකෙන් ඊතුරු කොටස ඉගෙන ගමු. හැමෝටම good night.